Hello everyone, welcome back to my YouTube channel. අද මම බෝඩිමේ තනියම ඉන්න දවසක්. ඒ නිසා උදේම මං හිතුවා ෆැකල්ටි එකට ගිහින්ම මගේ ස්ටඩි වැඩ ටික කරන්න. මුලින්ම මම මගේ ටු-ඩු ලිස්ට් එක ලියන්න හිතුවා. මොකද අද මම වැඩ ගොඩක් කරන්න තමා ප්ලෑන් කරන් ඉන්නේ. අද මට මගේ රිසර්ච් ප්‍රොපෝසල් එක කම්ප්ලීට් කරන්නත් තියෙනවා. ඒ වගේම මේ දවස්වල අපිට යන මොඩියුල් එකේ ලෙක්චර් ස්ලයිඩ්ස් ටිකක් බලන්නත් තියෙනවා. අපි බලමු අද දවස් ඇතුළත මට මේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වේද කියලා. එහෙනම් දැන් යමු අපි ෆැකල්ටි එකට. අද සෙනසුරාදා දවසක් නිසා ෆැකල්ටි ළමයි නම් වැඩේ හිටියේ නැහැ. මම මුලින්ම අපේ ඩිපාර්ට්මන්ට් එකේ ස්ටඩි ඒරියා එකට ගිහින් බලන්න හිතුවා මට වැඩ කරන්න ටේබල් එකක් තියනවාද කියලා. මම යන ටයිම් එක වෙද්දී එතන නම් ටේබල් එකක් තිබ්බේ නැහැ. ඒක නිසා මම හිතුවා 8th ෆ්ලෝර් එකට ගිහින් බලන්න. අන්තිමට 8th ෆ්ලෝර් එකෙන් මං ආසම තැනකින් ස්ටඩි ටේබල් එකක් හොයාගන්න මට පුළුවන් වුණා. වැඩ කරන අතරේ මං ඔයාලට පොඩි කතාවක් කියන්නම්. ඒ ලෙවල් කාලේ ඉඳන්ම මම නම් වැඩිපුරම කැමති උනේ තනියම වැඩ කරන්න. ඔයාලගෙන් ගොඩක් දෙනෙක්ට තනියම වැඩ කරන එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. සමහර අය කැමති වෙන්න පුළුවන් කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කරලා කරුණු බෙදාගෙන එහෙම වැඩ කරන්න. මට නම් ඇත්තටම ඒ ක්‍රමය හරියන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. හැබැයි මම නම් වැඩිපුරම කැමති තනියම ස්ටඩි කරන්න. ඔයාලට හොඳට හිතලා ඔයාලට ඉෆෙක්ටිව් වෙන විදියක් තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා පාඩම් කරද්දී ඔයාලට ඩිස්ටර්බ් වෙන්නේ නැති හොඳට ફોකස් කරන්න පුළුවන් තැනක් තෝරගන්න. මට මෙතන වැඩි වෙලාවක් වැඩ කරන්න නම් උනේ නැහැ. ආයෙම 10th ෆ්ලෝර් එකට යන්න වුණා. ඔයාලා බලන්න මේ 10th ෆ්ලෝර් එකෙන් පහළ view එක කොච්චර ලස්සනද කියලා. හරි, මට දැන් බලන්න තිබුණු එක පාර්ට් එකක්ම කවර් කරලා ඉවරයි. මට හිතුණා දැන් බ්‍රේක් එකක් ගත්ත නම් හොඳයි කියලා. ඒ නිසා මම ආවා අපේ ෆැකල්ටි එක ළඟම තියෙන ලේඩි ජේ එකට. එක්ක පොඩි ස්ටඩි ටිප් එකක් ෂෙයා කරගන්න. ඔයාලා වැඩ කළා ගොඩක් මහන්සි වුණාම ගොඩක් වෙලාවට කරන්නේ සෝෂල් මීඩියා වල ඉන්න එකනේ. එහෙම නැත්නම් වීඩියෝ ගේම්ස් ප්ලේ කරනවා. මං හිතන්නේ ඒ වගේ දෙයක් නැතුව ඔයාලට පුළුවන් නම් මොනා හරි මයින්ඩ් රිලැක්සින් වෙන දෙයක් කරන්න. ඒක ගොඩක් ඉෆෙක්ටිව් වෙයි කියලා මට හිතෙනවා. මම නම් සාමාන්‍යයෙන් වැඩිපුර කැමති මේ වගේ shopping mall වලට යන්න. බොරැල්ල ලේඩි ජේ එකේ තියෙන මෙන්න මේ කෝණ එකට තමයි මම මෝල් එකෙන්ම වැඩිපුරම ආස. මෙතන තියෙන්නේ ආටිෆිෂල් ෆ්ලවර්ස් උනත් නැචරල් ෆ්ලවර්ස් වගේම ඒවා හරිම ලස්සනයි. මම කොච්චර ආසද කියනවා නම් මෙතන තියෙන ෆ්ලවර් පොට්ස් වලින් එකක් හරි මට ගන්න හිතුණා. මම අන්තිමට තෝරලා මෙන්න මේ ෆ්ලවර් පොට් එක තමයි අරගත්තේ. බලන්නකෝ ඒක කොච්චර ලස්සනයිද කියලා. ඔයාලට කලින් පෙන්නපු ෆ්ලවර් පොට් එකත් බිල් කරගෙනම මම ලේඩි ජේ එකෙන් එළියට ආවා. අලුතෙන් දාපු රෙස්ටෝරන්ට් එකට ඇවිත් මොනා හරි කන්න. මම ආයෙත් මගේ ස්ටඩි ටේබල් එකට ආවා. එහෙනම් දැන් අපි ආයෙම වැඩ කරමු. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකත් subscribe කරන් යන්න. අදට වීඩියෝ එක ඉවරයි. අපි එහෙනම් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.